හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ LTT සංවිධානය ලෝකයේ ඉදිරියේ දනගස්සවලා 30 වසරක යුද්ධයක් නැති කරලා රට සංවර්ධනය කරලා 2 කෝටියක් ජනතාවට ජීවිත දාණය දුන්නු මේ අපේ මෑත යුගයේ අපි දකින දුටු ගැමුණු රජතුමා. මාගේ හදපත්ලෙන් නැගෙන අව්‍යාජ ස්තුතිය පිරිනමමින් ඔවුන්ට හිස නම ආචාර්ය කරමි. සියලුම දෙනාට තමන්ගේ ධර්මය හා ආගමෙන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි නියෝජක. ස්තුතියි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. පනතක් ගැන ඇහෙනවා අගෝස්තු මාසයේ ඉදිරිපත් කිරීමට සූදානම් වන ඉතින් ඒකේ ජනතාවගේ ඉල්ලීම මතලු ඒගොල්ලන්ගේ මැතිවරණ පොරොන්දු ඉෂ්ට කරන්නට යන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් සහ ඒගොල්ලන්ගේ ඉදුම් හිටුම් හැමදේම ඒ වරප්‍රසාද හිමි කිරීමට යනවා. එතුමා දැක්කහම අපේ හිතේ තිබුණ හුඟා ගින්දර නිවිලා ගියා වගේ සැනසීමක් ඇති වුණා. හරියට බුදුන් දැක්කා වගේ. වහාම ඔබලා ගෙනාපු වනපනත් සංශෝධනය කරලා හරි අකුලගෙන හරි මේ ජනාධිපති වරුන්ගේ ආරක්ෂාව ප්‍රධාන වශයෙන් තහවුරු කළ යුතුයි. මේ මුළු රට පිළිබඳව වගකීමෙන් කටයුතු කරපු ජනනායකයෙක් මහින්ද රාජපක්ෂ නාමය. ඒ නිසා එතුමා ඇවිල්ලා නිකන් ජනාධිපති කෙනෙක් නෙවෙයි, බ්‍රෑන්ඩ් එකක්. ශ්‍රී ලාංකිකයන් කියන්නේ කලෙහි ගුණ දන්න ජාතියක්. මොන ආගමක වුණත් මේ කලෙහි ගුණ කියන එක තියෙනවා. ඒ කලෙහි ගුණ කියන එක විවස්ථාවටම ඒගොල්ලන් එක දාලා තියෙනවා. හිටපු ජනාධිපතිවරු රටට කරපු සර්විස් එකට ඒගොල්ලන්ට වරප්‍රසාද දීලා තියෙනවා. ඒ වරප්‍රසාද තමයි ඔබ ඔබේ කතිරෙන් මේ මොකද්ද මැතිවරණ පොරොන්දුවක් විදිහට දැන් මේගොල්ලෝ මේ ඉෂ්ට කරන්නට යන්නේ. කාටද මේකේ අනිතු ප්‍රතිඵල විඳින්නට ලැබෙන්නේ? සියලු දෙනාට. ඉල්ලපු අයටයි හදන අයට. ඉතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ LTT සංවිධානය ලෝකයේ ඉදිරියේ දනගස්සවලා 30 වසරක යුද්ධයක් නැති කරලා රට සංවර්ධනය කරලා 2 කෝටියක් ජනතාවට ජීවිත දාණය දුන්නු මේ අපේ මෑත යුගයේ අපි දකින දුටු ගැමුණු රජතුමා. ඉතින් එතුමාට මේ දෙන වරප්‍රසාද නැති කරන්න මේ රටේ ජනතාව කතිරේ ගැහුවනම් ඔබ වැරදි. ඒක ඔබට අද නොදැනුණාට ඔබට අනාගතයේදී ඒක දැනේවි. ඔබ ඉල්ලන ඉල්ලීමක් නුනේ මේ ඉටු කරන්නට යන්නේ. ඔබ කෙලෙහි ගුණ නොදන්න ජාතියක් විදිහට ඉතිහාසගත වෙනවා. අර ධර්මපාල අනගාരിക ධර්මපාල මේ මැතිතුමත් ওই කතාවම කියලා තියෙනවනේ. ලංකාව දිහා බලලා මැරෙන්නත් කැමති නෑ කියලා. ඉතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියලා කියන්නෙම මැතිතුමා කියන්නෙම කැලේ හිටියත් සිංහාමයි, මාලිගාවේ හිටියත් සිංහාමයි. නරියෝ නම් කැලේ හිටියත් නරියෝ, මාලිගාවේ හිටියත් නරියන්ගේ නරි රක්ෂණ යන්නේ නෑ. කුහකත්වය යන්නේත් නෑ. ඉතින් සමහර කට්ටිය මම දැක්ක මේ වොයිස් දීලා තියෙනවා, මේ ප්‍රෙස් කොන්ෆරන්ස් කරනවා, මේක මේ ජනතාවගේ බදු මුදල් මේකට විනාශ වෙනවලු, මේකට නාස්ති වෙනවලු කියේ. මම කියනවා ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන්න മന്ത്രിවරුන්ට මන්ත්‍රීවරුන්ට මේ ප්‍රාදේශීය සභාවේ ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වා ඒ ගෙවන ගෙවීම් ටික අපේ සල්ලිනේ, අපේ අපි බදු ගෙවන මුදල්නේ, ඒව නතර කරලා දාන්න. හිටපු අයට ඒ දේ නැති කරන්නට එපා. අපි ලෝකේ කලෙහි ගුණ නොදන්නා ජාතියක් බවට හංමඩු ගැසීවි. ඒකට ඔබ කැමති නම් කරන්න. ගල්ගොමේ ඉඳලා බයික් වලින් ආවේ. පැය 6ක් විතර ගියා. මහින්ද මහත්තයට ගොඩක් ආදරේ ඒකටමයි ආවේ.